2025 ෆිසික්ස් පේපර් එක තමයි අපි දැන් කතා කරන්නේ. දැන් පේපර් එක ගැන කිව්වොත් දැන් මේ පේපර් එක එච්චර අමාරු කියලා කියන්නේ ගිය අවුරුද්දට වඩා අමාරුයි කියන්න බෑ. හරි. ඒ කියන්නේ ගිය අවුරුද්දේ වගේම ඇවරේජ් වගේ යන පේපර් එකක් තමයි මේ තියෙන්නේ. හරි. එතකොට දැන් මේකේ අහලා තියෙනවා දැන් කලින් පාස් පේපර්ස් එකෙන් පාස් පේපර්ස් ගොඩක් ප්‍රශ්න පාස් පේපර්ස් අහලා තියෙනවා. තව පළාත් පේපර්ස් වල ප්‍රශ්න කියන්නේ ඒ ප්‍රශ්නම නෙමෙයි ඒවයි අර තියෙන පොයින්ට්ස් එහෙම මේ පේපර් එකට අරන් තියෙනවා. තව මොඩල් පේපර්ස් වල එහෙම පොඩි පොඩි ප්‍රශ්න වලත් පොයින්ට්ස් එහෙම අරන් තියෙනවා. හරි. හිතලා කරනවා නම් ප්‍රශ්න ටිකකට තියෙනවා. අර 35 50 වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ටික පොඩ්ඩක් කරමු. අමාරුත් නෑ හිතලා කරන්න තියෙනවා. හරි. දැන් අපි ගත්තොත් පළවෙනි ප්‍රශ්නේ අහන්නේ දැන් පළවෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් කන්ෆියුස් වෙලා යනවා. මොකද කපාරට අහනවා ඒකකයන් නිරූපණය නොකරන්නේ. දැන් ඒක දන්නේ නැති නිකන් අමුතු ඒකක වගේකුත් දාලා ප්‍රවියේ තප්පර මොකද්ද එහෙම එකක් තියෙනවා. එකපාරට නිකන් ගන්න පළවෙනි MCQ එක. දැන් බැලුවොත් KGM වර්ගයේ ශ්‍රේණ දෙක. KGM වර්ගයේ ශ්‍රේණ දෙක කියන්නේ ශක්තිය එකක් තමයි. කොහොමද එන්නේ? ඒ කියන්නේ පිටන්න ශක්තිය කියන්නේ W කියලා ගත්තොත් බලය විස්ථාපනයෙන් ගුණ කරනවා එක. එතකොට බලයේ ඒකක වෙන්නේ KGM ශ්‍රේණ දෙක. විස්ථාපනය මීටර. KGM වර්ග ශ්‍රේණ දෙක. හරි. ඒ නිසා එක ගන්න පුළුවන්. දෙක වොට් තප්පර. වොට් කියන්නේ මොකද්ද? ශක්තිය බෙදන්න කාලය. හරි. අපි හිතමු වොට් E කියන ක්ෂමතාව. නැත්තම් කාර්යකිරීමේ ශීඝ්‍රතාවය. එතකොට E කියන්නේ ශක්තිය කාලයෙන් බෙදුවම එන්නේ ක්ෂමතාව. එතකොට E කියන්නේ PT ක්ෂමතාව අනින්නේ WS. එතකොට දෙකත් හරි. 3 කිලෝවොට් පැය කියන්නේ දැන් ගෙදරට යන යුනිට් එක කියන්නේ කරන්ට් එක මනින යුනිට් එක කිලෝවොට් පැයනේ. ඒ කියන්නේ විද්‍යුත් ශක්තියන මනින්නේ. එතකොට තුන්වෙනි එකට අපිට ගන්න පුළුවන් ශක්තිය ඒකකයක් විදියට 4 VA තප්පර. වෝල්ට් VA තප්පර. මේක වෝල්ට්, මේක ඇම්පියර්, මේක තප්පර. වෝල්ට් කියන්නේ වෝල්ටේජ් එකේ මනින ඒකකය. හරි. ඇම්පියර් කියන්නේ ධාරාමනින ඒකකය. VI. දැන් VI ගුණිතය කියන්නේ මොකද්ද? ක්ෂමතාව. එතකොට මේක VI ගුණිතයට ක්ෂමතාව කියන්නේ W. තප්පර කාලයෙන් ගුණ කරොත් අපිට එනවා මොකද්ද? ශක්තිය. E සමාන WS. හරි ශක්තිය. එතකොට 1 2 3 4 හතරම හරි. පස්වෙනි එක තමයි වැරදි. හරි. එතකොට එකට උත්තරේ 5. ඒ කියන්නේ ප්‍රශ්නේ අමාරු නෑ. හරි. පොඩ්ඩක් අර ගත්ත ගමන්ම අර දැන් තියෙන ස්ට්‍රෙස් එකටත් එක්ක එකපාරට නිකන් මේ වගේ ප්‍රශ්න වරදින්න පුළුවන්. හරි. හරි.